ආයුබෝවන් සියලු දෙනාටම සාදරයෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. අද අපි මේ channel එකෙන් බලන්න යන්නේ ජේම්ස් ක්ලියර් විසින් රචිත Atomic Habits යන පොතේ සාරාංශය පිළිබඳව. මේක ඉතාම වැදගත් පොතක්. එහෙනම් අපි යමු වීඩියෝ එකට. ජීවිතයේ මිනිස්සු හැමෝටම හීන තියෙනවා. හැබැයි ගොඩක් අය මේ හීන වලට යන අතර මගදී ෆේල් වෙනවා. ඒකට හේතුව අපේ ගෝල් වලට අපේ පුරුදු අලයින් වෙලා නැහැ. ඒකට අපි කරන්න ඕනේ සිස්ටම් එකක් හදාගන්න ඕනේ. හරි සිස්ටම් එකක්. අපි දැන් මේ වීඩියෝ එකෙන් බලමු හරියටම සිස්ටම් එකක් හදාගන්නේ කොහොමද කියලා. අපේ හීන වලට අපේ සිස්ටම් එක අලයින් වුණොත් විතරයි අපිට ඒව අචීව් කරගන්න පුළුවන් ඉන්නේ. අපි යන් එහෙනම් ඊළඟ කොටසට. ජේම්ස් ක්ලියර් මේ පොතේ හැබිට් ෆ්‍රේම්වර්ක් එකක් හඳුන්වා දීලා තියෙනවා. ඒ කියන්නේ හැබිට් එක කොටස් 4ක්. එතකොට ඒකේ පළවෙනි එක Q, දෙවෙනි එක craving, තුන්වෙනි එක response, හතරවෙනි එක rewarding. අපි බලමු මේවා මොනවද කියලා. Q කියලා කියන්නේ the attention to trigger something. ඒ කියලා කියන්නේ යම්කිසි දෙයක් පිළිබඳව ඔයා අවධානය දෙනවා. ඔයා හිතන්න ඔයාගේ ෆෝන් එක මේසෙ උඩ තියෙනවා. ඔයා ඒකට අවධානය දෙනවා. නැත්නම් ඔයා හිතන්න රසමරස ඩෝනට් එක ඔයාගේ මේසෙ උඩ තියෙනවා. ඒ කියන්නේ යම්කිසි දෙයක් පිළිබඳව ඔයාගේ සිතේ අරමුණක් ඇති වෙනවා කියන්නේ. ආන් ඒක තමයි Q එක කියලා සරලව කියන්නේ. මේ Q රස, සුවඳ, හැඟීම්, දැනීම් යනාදි වශයෙන් අපිට දැනෙනවා. දෙවෙනි අවස්ථාව තමයි craving. ඒ කියන්නේ අපේ අර Q එකේ ආස්වාදය ලබා ගන්න හදනවා. ඒ කියන්නේ ඔයා හිතන්න ඔයා අර රින් වුණු ෆෝන් එකේ මැසේජ් එක බලන්න හිතනවා. නැත්නම් අර රසමාස ඩෝනට් එකේ පැණි රස ගැන ඔයා මෙනෙහි කරනවා. එතකොට මේක තමයි craving අවස්ථාව. හරි අපි යන් ඊළඟට තුන්වෙනි අවස්ථාව වෙන response අවස්ථාව. මේක තමයි action එක ගන්න වෙලාව. ඒ කියන්නේ ක්‍රියාත්මක වීමේ අවස්ථාව. ඔයා හිතන්න ආපු මැසේජ් එක ඔයා බලනවා. නැත්තම් අර රසම රස ඩෝනට් එක ඔයාරන් කනවා. මේක තමයි හැබිට් එක ඇක්ෂන් එක කියලා අපි කියන්නේ. අපි යන් ඊළඟ එකට රිවෝඩින් අවස්ථාව. අර ඇක්ෂන් එකෙන් බලාපොරොත්තු වෙන්නේ මේ රිවෝඩ් එක. ඔයා හිතන්න ඔයාට අර මැසේජ් එක බලපුවහම එන ෆීලින් එක. නැත්තම් අර ඩෝනට් එක කෑවට පස්සේ ඔයාට එන සතුට. මේක තමයි රිවෝඩ් එක කියලා කියන්නේ. හරි. එහෙනම් අපිට දැන් පැහැදිලි මොකද්ද මේ රිවෝඩින් එක කියන එක. එහෙනම් සියලු දෙනාටම ස්තුතියි මගේ මේ වීඩියෝ එකට සම්බන්ධ වුණාට. එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් හම්බ වෙනතුරු ඔබ හැම දෙනාටම සුබ දවසක් වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා.